කියලා මගේ යාළුවා අදත් ආදරෙන් පිළිගන්නවා DF ධම්ම YouTube channel එකට. අපි ඔන්න ඉතින් මේ ආවා දැන් රුවන්මැලි සෑය වඳින්න. මේ දැන් ඉතින් තේ එකක් එහෙම බීලා රුවන්මැලි සෑය වඳින්න යනවා. අපි ඉතින් මේ ගෙදර යනකොට තමයි ඉතින් රැට කෑම ඉතින් මේ වෙලාව තිබ්බොත් මේ ගන්නවා මෙහෙම. නැත්තම් අපි ගොඩාක් විට ගෙදර අරන් ගිහලා තමයි ඉතින් රෑ කෑම ගන්නෙ. මේ අද නම් ඉතින් පාන්දර 2 වගේ වුණා ගෙදර යනකොට. මේ මොකද මේ ස්වාමීන් වහන්සේගේ බණත් අපි ඇහුවා පැය එකහමාරක් විතර අහලා තමයි මේ අපි ගෙදර ගියේ. අපිට ඉතින් කිලෝමීටර 55ක් වගේ තියෙනවා අනුරාධපුරයට. මං ඉතින් අද මේ එනකොට නම් ගත්තේ නෑ. මොකද එනකොට පොඩ්ඩක් රෑ වුණා. ගෙදරින් එනකොටත් 6:00 විතර වුණා. මේ 8 විතර වුණා ඉඳ රෑ වුණ නිසා අලුතෙන් එකතු වෙච්ච යාළුවන්ට මම වෙලාවක මේ හොරෝපතානේ ඉඳලා අනුරාධපුරයට මේ යන පාර ටිකක් වීඩියෝ එකක් ගන්නම්. මං ඉස්සෙල්ලත් වීඩියෝ එකක් දාලා තියෙනවා දිගටම. මේ ජනවාරි දුරුතු පොයදා මේ නව වසරේ අපි රුවන්වැලි සෑය වඳින්න වේකේ නම් මම පාර අරගෙන තියෙනවා. ඒක බලන්න පුළුවන් ඉතින් අලුතෙන් එකතු වෙච්ච මගේ යාළුවන්ට. අදත් ඔයාලා ආදරෙන් මම පිළිගන්නවා හැමෝටම මාව subscribe කරලා ඉන්න මගේ යාළුවෝ හැමෝටම මං ආදරෙයි. ඉතින් මේ මට ලයික් එකක් කමෙන්ට් එකකුත් දාන්න හැමදාම ආදරෙයි කියලා මතක් කරනවා. අපි ඉතින් ඔහොම මේ ගෙදරින් කඩාගෙන ආපු මලුත් මේ හදාගෙන රුවන්වැලි සෑය වඳින්න යනවා දැන්. අපිට අර ගොඩාක් විට මේ රුවන්වැලි කියලා කියන මොකද පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා රුවන්වැලි නෙමෙයි. ඒ වැරදීමක් ස්වාමින් වහන්සේත් අද දේශනා කරේ නම හරියටම කියන්න කියලා. රුවන්මැලි සෑය තමයි හරි නම. රුවන්මැලි සෑයට එනකොටම ඔයාලා දැකලා තියෙන ලොකු බෝඩ් එකක් තියෙන එකෙත් රුවන්මැලි කියලා තමයි සටහන් වෙලා තියෙන්නේ. අපි ඉතින් දැන් මාස 3ක් නොකඩවාම ආවා රුවන්මැලි සෑය වන්දනා කරන්න. මේ ලොකු පුතා ඉතින් ගොඩක් එයා තමයි කියන්නේ අම්මේ මේ හැම පොයටම මට යන්න ඕනි කියලා. එයා හින්දා තමයි ඇත්තටම මේ අවුරුදු පුරාවටම පොයට යමු කියලා අපි තීරණය කරලා තියෙන්නේ. පුළුවන් හැම අවස්ථාවලම පොයට අපි දැන් රුවන්මැලි සෑය වන්දනා කරන්න එනවා. අපි ඉතින් රුවන්මැලි සෑය වන්දනා කරගෙන ගෙදර එනකොට නම් පාන්දර 2 විතර වුණා. මේ හාමුදුරන් වහන්සේගේ බණ දේශනාවත් අපි ඇහුවා පැය එකමාරක් විතර. අහලා තමයි අපි මේ අද ආවේ. මේ ඉතින් පාන්දර 2 වගේ වුණා. ඉතින් කිලෝමීටර් 55ක් විතර එන්න ඕනේනේ. අපි ආවා. ඉතින් මේ ඊට පහුවෙනිදා 14 වෙනිදා මාර්තු 14 සිකුරාදා දවසේ ඉතින් වැඩ මේ පොයට කලින් තමයි වැඩ පටන් ගත්තේ. අදට දැන් වැඩ කරන්න දවස් 5ක් වෙනවා ගෙදර. මේ තාම වැඩේ ඉතින් ගෙදර රස කරනවා. මේ ගොඩ මටත් ඉතින් වැඩ ගොඩයි මේ දවස්වල. එහෙම තමයි ඉතින් ගෙවල් වැඩ තියෙනකොට එහෙමනේ ඉතින්. මේ අද ඉතින් මෙයාලා එළි වෙනකම් වැඩ කරා බාස්ලා සෙනසුරාදා උදේ වෙනකම්. දැන් වෙලාව රෑ 10:00යි. ඊයේ පාන්දර 2යි ගෙදර රුවන්වැලි මහා සෑය වඳින්න ගිහිල්ලා. මේ හරිම මහන්සි මොකද මේ හාම්බර වලත් වැඩ තිබුණා ගෙදර. ගිය අප්‍රේල් වලත් කුස්සිය වැඩ තිබුණා. මේ අප්‍රේල් වල ගෙදර ඉස්සරහ වැඩ. ඒ හින්දා ඉතින් මේ අවුරුදු දෙකම වැඩ තිබුණා. ගිය අවුරුද්දේ කුස්සිය වැඩ වල වීඩියෝ බලන්න ඇති. මේ අවුරුද්දේ ගෙදර ඉස්සරහ වැඩ. ඔව්. මම යාළුවා දැන් නූඩ්ල්ස් ටිකක් හදනවා. ඉතින් බාස්ලාට ඉතින් රෑ වුණානේ. ඉතින් යාළුවාට මම දැන් රෑ 10:00 වෙලාව. යන්නකෝ කරා. මේ වගත් යවද? කමන්නේ. මොනවද? මස් වලට දානවා ගෙනල්ලා. මේක පෙන්නන්න පොඩි කෙනෙක්. දැන් යාළුවා මොනවා හරි හදනවා ඉතින්. අද ඔන්න ඉරිදා දවස මේ 16 වෙනිදා මාර්තු 16 ඊයේ 15 මේ ඊයේ නම් ඉතින් මොනවත් වැඩ කරුණා හවස තමයි ඉතින් මම මිදුල අස් කරා සිමෙන්ති බෑග් ඌර හැමතැනම මේවා ටික අස් කරා හවස මේ ඊයේ ඉතින් මගේ 18 වෙනි ඇනිවර්සරි එක අපි බැඳලා අවුරුදු 18ක් වෙනවා ඉතින් මේ අවුරුදු 18ම තාම මේ ගෙදර හදනවා එහෙම තමයි ඉතින් ගෙවල් වල වැඩ මේ ඉතින් ගියේ නම් දවස් මොනවත් කරගන්න බැරි වුණා අපිට මහන්සි දවසක් නිසා ඉතින් මේ සෙනසුරාදා දවසේනේ පුතාලාත් ඉතින් මහන්සි අරටත් මේ නිදාගත්තා මේ හස්බන්ඩ් නම් ඉතින් සුපුරුදු පරිදි කොච්චර නිදි මැරුවත් එයා යාගේ ජොබ් එකට යනවා එයා ඉතින් යාගේ කඩේට ගියා මං ඉතින් මේ කාපට් ටික තමයි හොදන්නේ මේ පාපිසි ඉතින් මේ මං ඇලින් තමයි හොදන්නේ මේවා ඉතින් මැෂින් එකට දාන්න බෑනේ ඉතින් මේ අද ඉතින් වැස්සකුත් එනවා මේ මාර්තු මාසෙත් මේ වහිනවා පෙබරවාරිත් මේ අවසාන සතිය වගේ වැස්සා මාර්තු මාසෙත් දැන් පළවෙනිදායි දෙවෙනිදායි වගේ මේ පෑවුවා දවස් 3-4ක් ආයෙ වැස්සා දැන් ආයෙ දවස් 3ක් පළවුණා අදත් වහින්න වගේ එනවා
අද ඉරිදා දවසක් නිසා ඉතින් පුතාලා දෙන්න උදව්වට නැහැ. හිටියා නම් ඉතින් මේ යාලට පයින්නවා මේ මට මෙහෙම මේවා සෝදනකොට එයාලත් ඇවිල්ලා උදව් කරනවා. ඉරිදා දවසේ ඉතින් තාත්තගේ උදව්වට තමයි දෙන්න. ඉරිදා දවසේ මම තනියම තමයි වැඩ කරගන්න වෙන්නේ මට. වහින්න වගේ එනවා මේ අද ඉතින් අද හවස මහි වගේ මේ බලාකුළුකුත් ඇවිල්ලා ඔන්න. මෙන්න ඉතින් අපේ ඇල මං ඉතින් ඔයාලට ඉස්සෙල්ලා පෙන්නලා තියෙන මෙන්න අපේ ඇල. අපේ කියන්නේ අපේ නෙමෙයි. අපේ ගෙදර ළඟ යන ඇල හරිද මේ අපේ වගේ තමයි ඉතින්. අලුතින් එකතු වුණා ඉන්නවනේ ඉතින් මාත් එක්ක එයාට තමයි ඉතින් මම පෙන්නන්නේ ගෙදර ළඟ ඉන්න ඉතින්. දැන් මං ඒ ඇලි තම ඕන පාපිසි ටික සේදුවේ. තව තියෙනවා සෝදන්නේ ටික සෝදලා එන්න. ඔන්න ඉතින් මේ පාපිසි ටික දැන් සෝදලා වේලෙන්න දැම්ම විතරයි වැස්සක් පටන් ගත්තා වහිනවා දැන්. අද ඉතින් ඔන්න සඳුදා 17 වෙනිදා මේ ලොකු පුතාට ඉතින් අද මේ සාමාන්‍ය පෙළ විභාගේ පටන් ගන්නවා. එයා ඉතින් විභාගෙට යනවා. මේ මට ඉතින් මේ වීඩියෝ ටිකත් එකතු කරන්න හිතුණා. මොකද කවදා හරි ඉතින් එයා සාමාන්‍ය පෙළ ලියන්න ගියපු ඉස්සෙල්ලාම දවසේ එයාලට කවදාම හරි මේ වීඩියෝ එක බලන්න පුළුවන් නේ. අලුත් වීඩියෝ එකක් හම්බෙමු. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ලස්සන ජීවත් වෙන්න.